අපි අද දවසේදී කතා කරන්න යන්නේ අමතක වුණ කීකරුකම ගැන. නේ නිරක්ෂි. ඔව්. අපි මොකද විශේෂයෙන් අද සාකච්ඡා කරන්න යන්නේ මේ කීකරුකම ගැන. අමතක වුණ කීකරුකමක් විදිහට තියෙනවා වැරදි විදිහට කීකරු වෙන එක. ඒකත් අකීකරුකමක්. මොකද කීකරු කියන එක ඇත්තටම අපිට එච්චර ජනප්‍රිය වචනයක් නෙමෙයි. කිතුණුවෝ කීකරු වෙනවා කිව්වම හිතන්නේ අපෝ අද අපිට ඕවා නැහැ අපිට මේ දේවල් වැඩක් නැහැ. එහෙම කීකරු වෙන්න දෙවියන් වහන්සේ කියලා නැහැ. අපිට ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආදරය අකීකරු වෙන්න හේතුවක් බවට පත් වෙලා තියෙනවා. අපි හිතනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කියන්නේ අපිට පුදුමාකාර ප්‍රේමය ඒ කිසිම සීමාවක් නැති ප්‍රේමය අපිව අකීකරුකමට නැත්නම් අපිට උන්වහන්සේට අකීකරු වෙන්න ලබලා දුන්නු දෙයක් දෝ බවට පත් වෙමින් යන කාලෙක තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපි පර්ෆෙක්ට් වෙන්න උත්සාහ කරනවා නෙමෙයි. ඒ කියන්නේ අපි කාටත් පර්ෆෙක්ෂන් එකට යන්න බෑ දෙවියන් වහන්සේගේ කරුණාව නැතුව අපිත් පර්ෆෙක්ට් කියනවා නෙමෙයි. නමුත් කීකරුකම අපි හඹා යා යුතු දෙයක්. අනිවාර්යයෙන්. මොකද ඒකට අපි බලන්න යන්නේ කීකරුකම කියන එක ඇත්තටම අකීකරුකම බවට පත් වෙන්නේ කොතනද? නැත්තම් කීකරුකම කියන එක අපිට against අපිට විරුද්ධව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක තමයි අපි අද දවසේදී කතා කරන්න යන්නේ. මොකද දේවචනේ අපි දැක්කම ඇත්තටම පටන් ගන්නේ ඉඳන් අවසානයේ දක්වා දේවචනේ තියෙන එකම ඉගැන්වීම, එකම ටීචින් එකයි. ඉතින් දේවචනේ කවදාවත් අපිට දෙවියන් වහන්සේගේ වචනය ටීචින් දෙකක් නෑ. පරණ ගිවිසුමේ එක ටීචින් එකක් නැත්නම් අලුත් ගිවිසුමේ තව ටීචින් එකක් කියන එකක් නෑ. අලුත් හෝ වේවා පරණ වේවා දෙවියන් වහන්සේට තියෙන කීකරුකම එකක්මයි. එතනයි දෙවියන් වහන්සේ හැමදාම ආදම්ගේ ඉඳන් සියලු මනුෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එකම කීකරුකමයි. නමුත් ඔව් මේ කීකරුකම ඇත්තටම මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ යහපත් විදිහට කීකරු වෙන්න එක යහපත් දෙයක් බවට දුන්නා. ඒක අයහපතක් බවට පත් වුණේ. මේ කීකරුකමම මනුෂ්‍යයාට ශාපයක් ගෙන දුන්නේ ඇයි කියන එක තමයි අපි අද දවසේදී කතා කරන්න යන්නේ. මොකද මට මතකයි යෙරමියා පොතේ පවා කියනවා මම කියවන්න. යෙරමියා පොතේ 17 වෙනි පදයේ 5 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය තමාගේ හස්තයේ කොට තබා ගන්නා වූ සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක් කියලා. ඊළඟට මේකේ විශේෂයෙන් යෙරමියා හරහා දෙවියන් වහන්සේ කියනවා තමන්ගේ මාංශය තමන්ගේ හස්තය කොටගත් සෙනඟ ශාපලද්දෙක් කියලා. ඒක තමයි. ඒ කියන්නේ කීකරු අපි කරන අකීකරුකමක් තමයි මාංශය මත විශ්වාසය තබා ගන්න එක. මේක ලස්සනට පිලිපි පොතේ පවුල් කියනවා මම තවදුරටත් ඒ කියන්නේ යාට මාංශය කෙරෙහි පාරට්ටු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. චර්මච්ඡේදනය ඒ කියන්නේ වචනේ කීකරුකම කිව්වහම එයාට හොඳම ලිස්ට් එක තියෙනවා. ඒ කියනවා ව්‍යවස්ථාවෙන් එන ධර්මිෂ්ඨකම නම් 100%යි. ඒ කියන්නේ කිසිම විදිහකින් අවුලක් නැහැ. බ්ලේම්ලස් කියලා කියන්නේ. ඉතින් එතන එයාට කිසිම ඉෂුව එකක් නැහැ. නමුත් එයා කියනවා මම මේ සියල්ල කුණුයයි සලකමි. මොකද එයාට ඕනේ මාංශය විශ්වාස කරමින් පැමිණෙන ධර්මිෂ්ඨකම නෙමෙයි කියන එක. ඉතින් කිතුණු අපෙත් ගොඩාක් අය ටෝරක විශ්වාස කරන්නේ නැති වුණත් ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ මාංශයේ ක්‍රියාවල් මත විශ්වාසය තබාගෙන ඉන්නවා කියන එක අපිට අපි ස්ලිප් වෙලා යන තැනක්. ඒ කියන්නේ අපි අමතක වෙලා එතනට යනවා. ඒක තමයි අද ඇත්තටම ප්‍රශ්නේ අද ගොඩ දෙනෙක් මේකෙදි වැරදෙන තැන තමයි ගොඩ දෙනෙක් හිතනවා දෙවියන් වහන්සේගේ වචනය තමයි වැරදි. නැත්තම් අපි ඒ වචනේ අයින් කරලා දාමු. මොකද ඒකට අපිට කීකරු වෙන්න බෑ කියන එක. ඒ කියන්නේ ඒක වැලිඩ් නෑ. ඔව් ඒක අද දවසේ වැලිඩ් අපි ගමු අපි මීට කලින් කතා කරා ශබත් ගැන අද ගොඩ දෙනෙක් මතේ වෙන්නේ සබත් කියන එක අදට අදාළ නැහැ. අපිට අදාළ නැහැ. මොකද ඒකට කීකරු වෙනවා කියන එක අද අපිට ඒ කියන්නේ අපිට ඒක ෆොරින් දෙයක්. ඒක අපිට කරන්න බැරි දෙයක්. ඇත්තටම අපි අද දවසේ අපි දිනේ කතා කරගෙන යමු.
ඇතන සබතේද වැරද්ද තියෙන්නේ නැත්නම් අපි සබත ආරක්ෂා කරන්න යන ආකාරයේද වැරද්ද තියෙන්නේ. කොතනද මේ අපි වරද්දන් ඉන්නේ? මොකද දෙවෙනි වචනේ ලක්ෂ්‍ය හැමතැනකම අපි හිතමු විදිහට අපි සියලු දෙනා විශ්වාස කරන උන්වහන්සේගේ වචනය මේ පිරිසිදුයි පවිත්‍රායි ඒක පවිත්‍ර රණටත් වඩා ඒක ටෙස්ට් වෙලා තියෙන්නේ නේ. ඒක යශෝව වහන්සේම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේම කියනවා මගේ වචනය මේ අහස පොළොව පාවුණා මගේ වචනය පහ වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම අදත් හෙටත් සදාකාලෙට මේ ආකාරව ඉන්නවා. දෙවියන්වහන්සේ වන මම වෙනස් නොවෙමි. සදාකාලු වචනයක් මම නුඹලට දුන්නා. මගේ වචනේ හිස්ව මා වෙතට හැරියෙන්නේ නැහැ. ඒකේ ඵලය දරනවා. මේ විදිහට දෙවියන්වහන්සේගේ වචනය ගැන ටෙස්ටිෆයි කරා. කියන්නේ මේක සදාකාලු වචනයක්. එහෙනම් මේ සදාකාලු වචනේ පවත්වන්න යාමේදී අපි පවත්වන්න යන ආකාරය ගැන තමයි ඇත්තටම අපිට ප්‍රශ්න තියෙන්නේ. මේක පටන් ගැන්වේ ඉඳන්ම මිනිස්යාගේ ප්‍රශ්නේ උනේ මේකයි. ඒ කියන්නේ අපි මේක මාංශයෙන් නැත්නම් අපේ හැකියාවෙන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න යෑම තමයි ශාපය. ඒක යෙරමයා කියනා වගේ ඒක තමයි ශාපය. ශාපේ බවට පත් වුනේ. ඒ කියන්නේ අපේ මාංශය ශක්තිය තුළින් මාංශික සිතුවිලි තුළින් මම ධර්මිෂ්ඨ වෙන්නේ මේක කරොත් කියලා උන්වහන්සේගේ ආඥාව බලද්දී ඒ විදිහට අපි ඒකට අප්‍රෝච් කරද්දී ඒ ආඥාවට කීකරු වීමම මට ශාපයක්. ඒ තමයි අද අපි දකින්නේ. නැක්සි ගොඩනෙක් ආජීව කරන තැනක් තමයි පරිසිවරු කියන්නේ. ඒගොල්ලෝ කියන බලන්න පරිසිවරු ව්‍යවස්ථාව පැවැත්වුවත් ඔවුන්ට දෙවියන් ඒ කියන්නේ ධර්මිෂ්ඨ වෙන්න බැරුව ගියා. තමන්ගේ ක්‍රියාවලින් තමයි ඒගොල්ලෝ ධර්මිෂ්ඨ වෙන්න උත්සාහ කරේ කියලා. නමුත් ඔබ හොඳට හොයලා බලන්න යේෂුව වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේම බොහෝ තැන්වල කියනවා පරිසිවරුම ව්‍යවස්ථාව පැවැත්වුවේ නැහැ. ඒගොල්ලෝම ඒ ව්‍යවස්ථාව පැවැත්වුවේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා දෙන්නාස්ගේ ව්‍යවස්ථාව පැවැත්වුවා නම් ව්‍යවස්ථාව පවත්වන කෙනා ඇත්තටම කොහෙටද යන්නේ? ඒක තමයි අපි දකින්නේ ව්‍යවස්ථාවෙන් ඕල් තිමොති පොතේ පාව කියන උන්වහන්සේ කියනවා ඒ කියන්නේ ව්‍යවස්ථාව කියන එක යහපත් නේ. ඒකෙන් යහපත් සිතුවිලි නැත්නම් ප්‍රේමය මේකේ අවසානය නේ එන්නේ දෙවියන් වහන්සේට ප්‍රේමය සහ අසල්වැසියට ප්‍රේමය තමයි මුළු ව්‍යවස්ථාවේම අරමුණ. ඒක තමයි මුළු ව්‍යවස්ථාව දිවසිවල කියලා කියන්නේ තම අසල්වාසියට ප්‍රේම කරනවා කියන්නේ. එතකොට එහෙමනම් දෙවියන් වහන්සේගේ වචනය හැමතිස්සෙම අපිව ප්‍රේමයට යොමු කෙරෙන්නේ. අද අපි කතා කරන පරිසවරුන්ගේ ප්‍රශ්නේ තිබුණේ එතන තමයි. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ පෙන්වන්න උත්සාහ කරේ දෙවියන් වහන්සේගේ වචනය වුන්ට කරන්න බැරුව ගියා. නැත්නම් ඒක අද වැඩක් නැහැ කියන එක නෙමෙයි පරිසිවරුන්ගේ මෙන්ටැලිටි එක. නැත්නම් ඒගොල්ලගේ ආකල්පය මේ ව්‍යවස්ථාව පවත්වන්න ඒගොල්ලෝ දරපු උත්සාහය ඇයි නිෂ්ඵල කියන එක තමයි පෙන්වන්න උත්සාහ කරේ. අපිට හොඳ උදාහරණයක් නිරක්ෂි මතෙව් 5:17 ඉඳන් ඔයගොල්ලෝ කියවද්දී එතන දෙවියන් වහන්සේ කියනවා ව්‍යවස්ථාව ගැන කියාගෙන ඇවිල්ලා පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා නුඹලාගේ ධර්මිෂ්ඨකම වැඩි නොවී නම් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට එන්නේ නැහැ. ඒතර එන්න උන්වහන්සේ කතා කරන පරිසිවරුන්ට වඩා ඌ ධර්මිෂ්ඨකම මොකක්ද? ඒක තමයි මේ පිලිප්පි පොතේ පාවුල් කියනවා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරුණු කොටගෙන ඇදහිල්ල නිසා පැමිණෙන ධර්මිෂ්ඨකම. ඒ ධර්මිෂ්ඨකම තමයි පරිසයන්ට සහ කිතුණු අපිටත් අපි කොච්චර කීකරු වෙන්න උත්සාහ කරත් කිතුණු අපිටත් මිස් වෙලා යන දෙයක් බවට පත් වෙන අපි නිරාහාර වෙනවා. අපි ජෙනරොසිටි අපි එක්කෙනාට උපකාර කරනවා, දසෙන් කොටස දෙනවා. පුදුමාකාර විදිහට කීකරුකම් වලට යන්න උත්සාහ කරත් මේ ඇදහිල්ල කරුණු කොටගෙන නෙමෙයි ඒ ධර්මිෂ්ඨකම නික්මෙන්නේ. නික්මෙන්නේ. අපි පැහැදිලිව තේරුම් ගන්න දේ වචනේ අපිට කීකරුකමට යොමු කරන ෆැක්ට් නේ දැන්. කීකරුන යොමු කරන මූලාශ්‍රය වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි අපි කීකරුකමට යොමු වෙන්න ඕන. එතකොට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුලින් තමයි අපි කීකරුකමට යන්න ඕන. මේක තමයි පරිසිවරුන්ගේ තිබුණු වැරද්ද කියන්නේ. ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේව අයින් කරලා ඒගොල්ලෝ තමන්ගේ මාංශයෙන් තමන්ගේ හැකියාවෙන් ඒගොල්ලෝ ව්‍යවස්ථාව පවත්වන්න උත්සාහ කරා. ඒ නිසා මෙතනදී නේද පාරට්ටු කිරීම යන්නේ.
මෙතන තමයි ඒක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. මෙතන තමයි පාර. මොකද දැන් මං ව්‍යවස්ථාව තුලින් මගේ බලපුලුවාකාරකම් තමයි. නැත්තම් මට පුළුවන් කියන එක පෙන්වන්න යන නිසා අපි දෙවියන් වහන්සේ නුකියු ස්ථානවලට මේ දේ වචනේ අරගෙන යනවා. අදත් අපි දකින්න ඒක තමයි යුදෙව් අපේ සහෝදරයන් දෙවියන් වහන්සේ නුකියු ලෙවල් එකට. ඒක තමයි දෙවියන් වහන්සේ නුකියු තැන් වලට දේ වචනේ අරන් ගිහිල්ලා ඒගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරනවා අපි දෙවියන් වහන්සේ ඉස්සරහා යහපත් වෙනවා අපි ධර්මිෂ්ඨයි කියලා. නමුත් ඒකයි දෙවියන් වහන්සේ පුන කිව්වේ මම ව්‍යවස්ථාව තුළින් අදහස් කළේ මේක නෙමෙයි. මම ව්‍යවස්ථාව තුළින් අදහස් කරේ දෙවියන් වහන්සේට ප්‍රේමය ඒ වගේම අසල්වාසියට ප්‍රේමය. මේක තමයි ව්‍යවස්ථාවේ අරමුණ. මේක තමයි ව්‍යවස්ථාව තුළින් නික්මෙන්නේ. නමුත් කවදාවත් පරිසවරුන්ට ඒ තැනට එන්න බැරුව ගියා. මොකද ඔවුන් මේක ක්‍රියාවලින් නැත්නම් තමන්ගේ මාංශයෙන් තමයි මේ දේ හෙව්වේ. ඒ නිසා ඒගොල්ලෝ දෙවියන් වහන්සේට කීකරු වෙන්න ගියේකම ඒගොල්ලට අකීකරුකමක් බවට පත් වුණා. ඉතින් අපිටත් මේ දේ තුලින් ඉගෙන ගන්න ලස්සන කාරණයක්. ඒ කියන්නේ අද අපි යේෂුවන්සේ කුරුස මරණයෙන් පස්සේ අපි ඉන්නවා. අපිත් අපේ මාංශයෙන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න උත්සාහ කෙරුවොත් ඒක කොච්චර මගේ සිතුවිල්ල යහපත් වුණත් ඒ යහපත් වූ දෙයම මට සකීකරුකමක් නැත්නම් ශාපයක් බවට පත් වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන පවුල් ලස්සන්ට කියනවා ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ මේ ආශිර්වාදය තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිසත් යම් අන්දමකින් මලුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත මෙතන තමයි මලුන්ගේ නැවත නැගිටීමට එන පිණිසත් කියලා එයා බලාපොරොත්තු වෙන්නේ. අතන මතෙව් පොතේ යේසුස් වහන්සේ කිව්වා වගේ අපිට දේව රාජ්‍යයට යන්න අපිට ඕනේ ඊට එහා ගිය මාංශයට එහා ගිය ධර්මිෂ්ඨකමක් අපිට ඕනේ. ඒ කියන්නේ අපිට ස්වර්ගෙන් ඒ ධර්මිෂ්ඨකම ඕනේ. මෙතන කියන උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිස. එතකොට අපිට ඒ උන්වහන්සේගේ පැමිණෙන ධර්මිෂ්ඨකම පළදරද්දී ඊගෙන කීකරුකම ඒ උන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම තමයි අපේ කීකරුකම වෙන්නේ. ඒ කීකරුකමේ ඉද්දී අපිට උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් ඒ වගේම උන්වහන්සේගේ දුක්වල පංගුකාරත්වයක් දරන්න ඒ බ්ලෙසිං එක අපිට ලැබෙනවා. ඒක තමයි. නැක්ෂි මතෙව් අපි පහේ කියෝගෙන ආවා වගේ තන පරිසරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා ධර්මිෂ්ඨකම වැඩි නොවී නම් කියලා. ඊට පස්සේ යේෂුස් වහන්සේ නේ කියනවා මිනි මරන්න එපා. නමුත් මම ඔයගොල්ලෝගේ වචනේල තියෙන මිනි මරන්න එපා. නමුත් මම කියනවා සහෝදරයට රකායයිවත් කියන්න එපා. කාමිත්‍යාචාරය කරන්න එපා කියලා තියෙනවා. නමුත් මම කියනවා කාම රාගෙන්වත් ස්ත්‍රියක් දැස බලන්න එපා කියලා. ඒක යේෂුස් වහන්සේ මොකද්ද කියන්නේ? අපි Tamanගේ මාංශයෙන් දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙන්න උත්සාහ කරුවම ඇත්තටම අපිට පේන්නේ හරිම කුඩා දෙයක්. අපි හිතන්නේ මිනි මරනවා කියලා කියන්නේ මිනිහෙක්ව මරණ එක තමයි මිනි මරනවා කියලා කියන්නේ. ඒක තමයි අපිට පේන්නේ. මොකද අපි හිතනවා අපි මිනි මරන්නේ. එදා පරිසරුන්ගේ එක තමයි. අපි මිනි මරලා නැහැ. ඒ නිසා අපි හොඳයි. අපි කාමිත්‍යාචාරය කළා නැහැ. ඒත් අපි හොඳයි. නමුත් දෙවියන් වහන්සේ නැතයි යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ එදාගේ පරිසරුන්ට පෙන්වන්නේ ඒකයි. නුඹලට මගේ ධර්මිෂ්ඨකම නැත්නම් මාංශේ නොවු දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුලින් වචනය දකින්නකොට නැත්නම් දෙවියන් වහන්සේ අපිට කරපු ප්‍රේමය අපිට දක්වන ප්‍රේමය තුලින් අපි වචනය දකින්නකොට අපි සහෝදරයව මරනවා තියා අපි සහෝදරයට රකායවත් කියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ කීකරුකම වෙනම ලෙවල් එකකට වෙනම ලෙවල් එකකට. ඒ කියන්නේ අපිට මිනිස්සෙක්ට කරගන්න බැරි දෙයක් අපෙන් එනවා. ආමෙන්. ඒක තමයි යේසුස් වහන්සේ අද එකයි ප්‍රශ්නේ. අද අපි යේසුස් වහන්සේව තේරුම් ගන්නටි දෙවියන් වහන්සේ මනුෂ්‍යයට කීකරු වෙන්න බැරි ලෙවල් එකකට මනුෂ්‍යව රැගෙන යනවා. ඒ කියන්නේ මට මතක් වුණේ නීරෝගේ කාලේ කිතුණුවන් දරුවන් පුදුම විදිහට ඒගොල්ලන්ව පීඩා කරලා ඒගොල්ලන්ව මැරුවා. එතකොට ඒ සමහරක් ඒවා හරි සරල දේවල්. ඒ කියන්නේ මුකුත් නෙමේ සීස දෙවියන් කියන්න ඕනේ. ඕගේ ජීසස් නෙමේ කියන එක. එතකොට ඒගොල්ලන්
මාහාර වෙන අන් දෙවි කෙනෙක්ට නොසිටිව් කියන ආඥාව රැකගන්න වෙනම ලෙවල් එකකට ගලන් පළ දැරුවා. ඒ කියන්නේ පුළුවන්කම නෑ මම දැන් මෙතන බොරු කියලා මං ආව අදහගෙන යන්නම් කියලාවත් ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් ප්‍රේමයකට ඒ තරම් ඒ තැනට ඒගොල්ලගේ ඒ කීකරුකමට යොමු කළේ මොකද්ද කිව්වොත් ඇදහිල්ල තුලින් පැමිණෙන ඒ ප්‍රේමය ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැනුනම මිනිස්සෝ මැරෙන තැන ඒක තමයි උපරිම මිනිස්සෙක් උදෙසා ජීවිතය දෙන එක තමයි උපරිම තැන කියලා දෙවියන් වහන්සේ පෙන්නනවා. එතනට පම අපිව යොමු කරවන්නේ ක්‍රිස්තුස් වහන්සේව අපි තේරුම් ගැනීම තුලින්. ක්‍රිස්තුස් වහන්සේ තුලින් පැමිණෙන ස්වර්ග රාජ්‍යයේ ඉහළින් පැමිණෙන ධර්මිෂ්ඨකම අපි තේරුම් ගන්නකොට අපිව දෙවියන් වහන්සේ අපි හිතා ගන්න බැරි තැන්වලට උන්වහන්සේ අපිව යොමු කරනවා. නමුත් අපි ඒක මාංශයෙන් කීකරු වෙන්න උත්සාහ කරද්දී අපිට පේන්නේ ඊ타ත්ම සරල සුළු පරාසයකින් විතරයි අපි මේ දේ බලන්නේ. ඒ කියන්නේ අපි දැන් අර යොහාන් 15 කියනා වගේ ගහම සම්බන්ධ නැත්තම් සදාකාලික ඵලයක් දරන්න බෑ. අර කියනා වගේ අපිට සදාකාලික රාජ්‍යයට යන්න බෑ. උන්වහන්සේ අර පරිසයන්ට එහා ධර්මිෂ්ඨකම අපි වැළඳගත්තේ නැත. ඒක සිම්ප්ලි වෙන්නේ යේසුස් වහන්සේත් එක්ක බද්ධ වෙලා ඉඳීමෙන් එයාගෙන් ඒ සාරය ලබා ගැනීමෙන් පමණයි ඒ සදාකාලික ඵලය අපිට දරන්න පුළුවන්. දැන් නැසේ පරිසවරුන්ගේ ධර්මිෂ්ඨකමට වැඩි නොවී නම් කියලා කියන්නේ දැන් සබත් ඕනේ අපිට ඩයටරි ලෝස් ඕනේ අපිට කැමති විදිහට ඉන්න පුළුවන් කියන එක නෙමෙයි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ පෙන්වන්න උත්සාහ කරේ පරිසවරුන්ට බැරුව ගියේ ඔවුන් තම ධර්මිෂ්ඨකම නැත්තම් Tamanගේ හැකියාවෙන් මේ දේ කරන්න ගිය නිසා ඔවුන් හැමතිස්සෙම ඔවුන් ඒ කියන්නේ තම පාරට්ටුවට තමයි ඒගොල්ලෝ ගෙන ගියේ. නමුත් අපි යේෂුව මසියස් වහන්සේ තුලින් නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබෙන ධර්මිෂ්ඨකම තේරුම් අරගන්නවා කියලා කියන්නේ ඇත්තටම උන්වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේ අපිට දක්වපු ප්‍රේමය තේරුම් අරගෙන ඒක තුලින් මම කීකරුකමට යනවාද? එතනදී මිනිස්සෙක්ව හම්බල් කරන නැත්තම් යටහත් කරන මේ මිනිස්යාව කඩලා බිඳලා දානවා. ඒ කියන්නේ එයාට යේෂුව වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි දැන් අපි ඔතන හිතන්නේ අපිට ඒ ඇදහිල්ලට ගියාම ක්‍රියාව නැතුව යනවා කියන එකනේ. නමුත් අපි ඇත්තටම මේ වචනය තේරුම් ගද්දී මේ පාවුල්ගේ ලිපි තේරුම් ගද්දී අපි තේරුම් ගන්න අපි හිතා ගන්න බැරි ලෙවල් එකකට ගෙනියනවා උන්වහන්සේ ඒ කීකරුකමකට ගෙනියනවා. ඒක තමයි. අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ කීකරුම ඇදහිල්ල අපි තුලට එනකොට දෙවියන් වහන්සේගේ වචනේ එපා කරනවා කියන එක නෙවෙයි. අපි මේ වචනයට තවත් කීකරු වෙන්න උත්සාහ කරනවා. නැත්නම් මේ වචනයට අපිට කීකරු වෙන්න පුළුවන්කම අපිට උන්වහන්සේ ලබලා දෙනවා. අද තියෙන අපේ බය පහ කරනවා. මොකද මාංශය කෙරෙහි යැපෙන්නෝ ශාපලත් කියන්නේ ඒගොල්ලන් බයකට වහල් වෙනවා. නමුත් උන්වහන්සේ කෙරෙහි අදහනවා ආත්මික වෙනවා කියන්නේ බය නැතුව යනවා. ඒ කියන්නේ අපේ බය කියනක පහව යනවා. ඉතින් කීකරුකම කියනක හරි සරල වෙනවා. හරි සරල. දැන් උන්වහන්සේගේ වචන යෙරමියා කියපු අපි 17 වෙනි පරිච්ඡේදය ඉතුරු කොටස ඔයගොල්ලෝ ඇත්තට බැලුවොත් එතන කියන ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට උන්වහන්සේ තමාගේ විශ්වාසයේ කොට තබාගෙන සිටින මිනිසයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තබන්නා වූ ගඟ ළඟ මුල් අදින්නා වූ ග්‍රීෂ්මයේ පැමිණෙන විට එය නොදෙවෙන්නා වූ කොළ නොමිලෙන්නා වූ පළදරන ගහක් වෙනවා කියලා තමයි ඔයගොල්ලෝ ඒක කියවගෙන කියන්නේ. ඒක තමයි. අපේ ක්‍රිස්තුස් වහන්සේව අපේ ශක්තිය කොට අපේ විශ්වාසය කොට තබා ගත්තා නම් අපිට දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න පුළුවන්. නිසා අපිට කවදාවත් දෙවියන් වහන්සේ දුන්නේ කීකරුකම එපා කියන එක නෙමෙයි. අද ඔබ මේ දේ තේරුම් ගත්තේ නැති නිසා තමයි අද ගොඩ දෙනෙක් සබත් ඕනේ නැහැ. සබත් අපිට කරන්න බෑ දෙවියන් වහන්සේගේ නැත්නම් කෑම බීම පිළිබඳ උන්වහන්සේ දුන්නු දේවල් අද අපිට අදාළ නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේගේ මංගල්‍යයන් අද අපිට ඕනේ නැහැ කියන එක ඔබට තේරෙනවද? ඇයි අපි එතනට යන්නේ? එතනට යන්නේ අපි ඒක මාංශයෙන් කරන්න උත්සාහ කරුවොත් ඒක කවදාවත් අපිට ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැහැ. අපි ඒ ආඥා විතරක් නෙමෙයි අපි සහෝදරයට ප්‍රේම කිරීම වෙන්න පුළුවන්. දන් දීම වෙන්න පුළුවන් නේ නිර්හාර යාඥා කිරීම වෙන්න පුළුවන් දීර්ඝ යාඥා වෙන්න පුළුවන් සුභාරංචිය කියන්න යනවා වෙන්න පුළුවන් මේ ඔක්කොම මේ මොන දේ වුණත් අපි ඒක මාංශයෙන් නම් කරන්නේ ඒක නිෂ්ඵල ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ නිසා
දේ වචන එකයි මුලින් නම් අපිට දුන්නේ එකම ටීචින් එක. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා නේද ධර්මිෂ්ඨකමට සාපිපාස ඇත්තෝ those that hunger and thirst for righteousness ඒගොල්ලන් ආශිර්වාද ලබනවා කියලා. එතකොට අපිට මේ ධර්මිෂ්ඨකමට අපිට බෑ මේක ලොකු ස්ටෑන්ඩඩ් එකක් මේක දෙවියන් වහන්සේ මේකට අනුව අපි විනිශ්චය කරන්නේ නැහැ කියලා විනිශ්චය කරන්නේ ඒකට අනුව. නමුත් ඒක අපිව ඒ කියන්නේ අපි ඒක එහෙම අයින් කරලා දැම්මොත් ඒක ආශිර්වාදලත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ආශිර්වාදලත් වෙනවා කියන්නේ අපිට මේක බැරි වුණත් ස්වාමිනී මම මේකට සාපිපාසව මේ දේ හොයනවා. මට මේක කරන්න ඕනේ. මට ඔයාගේ ධර්මිෂ්ඨකම මේ අවස්ථාවේදී අවශ්‍යයි. කියලා ඒකට සාපිපාසයෙන් අපි ඉද්දී ඒ දේ අපිට කරන්න පළදරන හැකියාව අපිට ලැබෙනවා. ඒ නිසා ඔබත් නැවත වාරයක් ඒකයි ඔබ උත්සාහ කරන්න මේ දේ තේරුම් ගන්න. ඒකයි මතේ 5:17 නම් ඔබ නැවත කියවලා බලන්න දෙවියන් වහන්සේ මේ මොකක්ද කියන්නේ. මොකද දේ වචන ඕන තැන් වල තියෙන අපිට පරිසුරු බව තෝරගෙන නැත්නම් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වුවේ නැහැ. ඕන් හඹාගේ තම ධර්මිෂ්ඨකම. ඒ කියන්නේ මාංශයේ තුල ඉඳගෙන මාංශය තමන්ගේ හස්තේ කොට තබාගත්ත සෙනගක් තමයි උන්වහන්සේ මාංශවත් වෙනකොට හිටියේ. නමුත් උන්වහන්සේ මුලින්ම උන්වහන්සේ ඉල්ලුවේ අපේ සිත. ඒකයි උන්වහන්සේ පටන් ගැනීමේ ඉඳන් උන්වහන්සේ කිව්වේ මට ඇලුම් වෙලා මට ප්‍රේම කිරීම මිස මං ඉල්ලන්නේ වෙන මොකක්ද? උන්වහන්සේට ඇලුම් වීම තමයි ඇත්තටම අපි කීකරුකමට යොමු කරවන්නේ. නැතුව අපි කීකරු වෙලා උන්වහන්සේට ඇලුම් වෙනවා කියන එක නෙමෙයි. අපි කීකරු වෙලා උන්වහන්සේට ඇලුම් වෙන්න ගියොත් අපේ මාංශයේදී උඩට එනවා. ඒ කියන්නේ අපේ පාරට්ටුව ආඩම්බරය නේ උඩගුකම කියන එක එළියට එනවා. නමුත් අපි දෙවියන් වහන්සේට තියෙන ප්‍රේමය තේරුම් ගත්තා. එදා ඒ කුරුසේදී උන්වහන්සේ කළා වූ ඒ මහත් වූ ක්‍රියාව තේරුම් අරගෙන අපි දේවචනට කීකරු වෙනකොට එතන නික්වෙන්නේ අපේ යටහත්කම නැත්නම් ප්‍රේමය. එතනදී අපිට හිතා ගන්න බැරි දේවල් වලට යන්න පුළුවන් වෙයි. ඒක තමයි උන්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගෙන් පස්සේ මැරෙන තැන සුභාරංචිය නිසා මැරෙන තැනටමපත් වුණේ. එච්චර කීකරුකමක් ආවේ මොකද? කියන්නේ එච්චර නිදහසක් නේද? ඒ කියන්නේ මේක වහල්කමක් නෙමෙයි. වහල්කමක් නෙමෙයි. අපි ඒකෙන් දැන් යේසුස්ගේ ප්‍රේමය තේරුම් අරගෙන කරනකොට මම මේ දේ කරන්නේ ප්‍රේමෙන්. ඒතර මට ඒක වහල්කමක් නෙමෙයි. ජේම්ස් බාව් කියන්නේ නිදහස්කමේ ව්‍යවස්ථාව. නැත්නම් ඔයගොල්ලෝ ගීතාවල 119 පුරාවටම මේ දාවිද් මොනවද මේ ව්‍යවස්ථාව? ඒ ඔය දාවිදුත් කියනවා නේද ගීතාවලේ 23 මාව ධර්මිෂ්ඨකමේ දමිටුකමේ මාර්ගවල වලින් ඔබ වහන්සේ ගෙනියන්න ඔබ වහන්සේගේ නාමයේ උදෙසා ආමේන්. ඒක උන්වහන්සේගේ පැමිණෙන ධර්මිෂ්ඨකම. නිසා අපි සියලු දෙනාටම අවශ්‍ය සිස්ටර් බ්‍රදර් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඒ නිසා සමහරට ඔබ සබත් කියන්නේ නැති වෙන්න පුළුවන් මම සබත් පවත්වනවා වෙන්න පුළුවන්. අපි දෙන්නම මේ දේ කරන්නේ මාංශය කර්ම කොටගෙන අපි දෙන්නම එකම පේජ් එක එකම තලයක තමයි අපි දෙන්නම ඉන්නේ. නමුත් ඇත්තටම දෙවියන් වහන්සේ වඩා ප්‍රසන්න වෙන්නේ උන්වහන්සේගේ ප්‍රේමය තේරුම් ගත්ත දරුවෙක්ට. මොකද දෙවියන් වහන්සේගේ ප්‍රේමය තේරුම් ගත්ත දරුවෙක්ට දෙවියන් වහන්සේ කීකරුකමේ උපරිමයටම ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතය දෙන තැනටම උන්වහන්සේට ඒ මිනිස්යාව නැත්නම් උන්වහන්සේගේ දරුවව හසුරවන්න පුළුවන්. ඒ නිසා මට තව දෙයක් මතක් වෙන කියන්නේ අපි දැන් අපේ ගොඩක් දකිනවා ක්‍රිස්ටියානිටි එක තුල ධර්මිෂ්ඨකම කීකරුකම කියන එක ඒ කියන්නේ කිතුණුවෙක් හිතන්නේවත් නැහැ. ඒ කියන්නේ අනුග්‍රහය දකින්න කීකරුකම අමතක වෙනවා. ඒ කියන්නේ ඒක ඒ කාරණාව නැහැ. නමුත් අපි දකින පියාණන් වහන්සේ ඒකට ප්‍රසන්න නැහැ කියන එක. ඒ කියන්නේ අපි අපේ කීකරුකම නිසා කොහෙටවත් අපේ එන්ඩ් එක ඩිසයිඩ් කරේ නැතත් අපේ යුතුයකම තියෙන්නේ පියාණන් වහන්සේව ප්‍රසන්න කරන්න හැම මොහොතෙදිම. ඉතින් ඒ නිසා අපිට අවශ්‍යයි to hunger and thirst. සාපිපාසයෙන් ඉන්න. ඒ කියන්නේ අපි බඩගින්නේ දෙයක් හොයනවා. ඔව් ඒ වගේ අපි බඩගින්නේ මේ දේ හොයන්න ඕනේ. නැතුව once in a while මොනකටද මං කීකරු වෙන්න ඕනේ. එහෙම කියන එක නෙමෙයි. මේක අපේ ජීවිත රටාව මේක අපේ කියන්නේ මොකද hunger and thirst කියන එක daily එන දෙයක්. එතකොට අපිට daily
මේ දේ අපේ කීකරුකම ගැන සෝදිසි කරන්න, අපේ සිත් විමසන්න, මාංශය මත අපෙන් නැතුව ඉඳලා උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම හොයන්න, පසුතැවෙන්න මේ දේවල් අපේ ජීවිතේ දිගින් දිගටම තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ නිසා නැතු මේ කරන්න බෑ කියලා අයින් කරන එක නෙවෙයි. දෙවියන් වහන්සේ අපිට අනුග්‍රහය දුන්නේ උන්වහන්සේගේ වචනය අයින් කරන්න නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපිට දුන්නේ බැරි වූ දෙවියන් වහන්සේගේ මිනිසුන්ට ඒ බැරුව තිබුණු දෙවියන් වහන්සේගේ වචනය පවත්වන්න බැරුව තිබුණු දේ පවත්වන්න තමයි උන්වහන්සේ අනුග්‍රහය දුන්නේ. නිසා ඒකට අවශ්‍ය සියලු පෝෂණය ක්‍රිස්තුස් වහන්සේ අද අපිට ලබලා දීලා තියෙනවා. මොකද උන්වහන්සේ දැන් සිස්ටර් බ්‍රදර් මේ පොළවේ රජකම් කරනවා. උන්වහන්සේ හෙට නෙමෙයි රජකම් කරන්නේ, තව අවුරුදු ගානකින් නෙමෙයි රජකම් කරන්නේ. උන්වහන්සේ මේ මොහොතේදී මේ පොළව රජකම් කරන පොළොවක අපි ඉන්නේ. ඒ නිසා උන්වහන්සේගේ මේ පොළවේ උන්වහන්සේගේ දරුවන්ගේ කීකරුකම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා එහෙනම් මම විශ්වාස කරනවා අපි සියලු දෙනාටම පරිසවරුන්ගේ වඩා එහා ගිය ධර්මිෂ්ඨකම අපිට තේරුම් ගන්න තියෙනවා. ඒක තමයි යේෂුව මසියස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඉතින් කවදාවත් ක්‍රියාවලින් ධර්මිෂ්ඨ වෙනවා කියන ටීචින් එකක් දේව වචනේ තිබුණේ නැහැ. ඒක මෑන් මේඩ් එකක්. කවදාවත් මිනිස්සු ක්‍රියාවලින් ධර්මිෂ්ඨ වුණේ නැහැ. පරණ ජීවිතේ අලුත් ජීවිතේ එහෙම ටීචින් එකක් නැහැ. එකම ටීචින් එකයි තියෙන්නේ. ඒ ටීචින් එක තමයි අපි ඇදහිල්ලෙන් තමයි ධර්මිෂ්ඨ වෙන්නේ. ඒක උප්පති පොතේ ඉඳන් රෙවලේෂන් වෙනකම් ඇදහිල්ලෙන් තමයි හැම මිනිහයාම ධර්මිෂ්ඨ වෙන්නේ. මාංශයෙන් නෙමෙයි. මාංශයෙන් ධර්මිෂ්ඨ වෙන්න කවදාවත් වෙනස අපිට තියලා නැහැ. ඒ නිසා එහෙනම් ඔබ මේ ගැන තවත් හිතන්න. යේෂුස් වහන්සේගේ අපි ඔබ යොමු කරවන්නේ දැන් ගිහිලා සබත් පවත්වන්න නැත්නම් දෙවියන් වහන්සේට කීකරු වෙන්න මොනවද තියෙන්නේ? ඒ දේවල් හොයන්න කියන එක නෙමෙයි. ඔබ තවත් යේෂුව මසියස් නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා හොයන්න ගන්න. උන්වහන්සේ ඔබ වෙනුවෙන් කරපු ඒ කුරුස පූජාව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ උන්වහන්සේගේ ප්‍රේමය තේරුම් ගත්තම ඔබ කවදාවත් දෙවියන් වහන්සේගේ වචනය බහක දාන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔබව යොමු කරනවා ඔබටවත් හිතා ගන්න බැරි තැන්වල හිටගෙන දෙවියන් වහන්සේට කීකරු වෙන දරුවෙක් බවට උන්වහන්සේ පත් කරනවා. ඒකට අපිට ඕන තරම් දේව වචනේ උන්වහන්සේගේ දරුවන්ගේ සාක්ෂි තියෙනවා. ඉතින් ඔව් අපි ගොඩක් කතා කළා. ඉතින් ඔබ නැවත වාරයක් හිතන්න. ඔබට මේ වීඩියෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කමෙන්ට් එකක් තියන්න. ඒක හොඳයි. එතකොට අපිටත් එන්කරේජ් වෙනවා වීඩියෝ එකක් කරන්න. හරි ඔයගොල්ලෝ අහනවා කියන එක. ඉතින් අපි කතා කරමු. තවත් මේ ගැන කතා කරමු. ඒ නිසා මේක තුලින් අපි බලාපොරොත්තු වෙනවා එක්කෙනෙක් හරි දෙවියන් වහන්සේගේ ප්‍රේමය තේරුම් අරගෙන ඒ ප්‍රේමය තුලින් නික්මෙන සැබෑ කීකරුකමට යොමු වෙයි කියලා ඒ අභිප්‍රායක් ඒ සිතේ ආශාවක් අපි තුල තියෙනවා. ඒක තමයි අපි ඔබත් එක්ක බෙදාගත්තේ. ඉතින් අපි තවත් දවසක ඔබලා සමග එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් අද අපි සමුගන්නවා.